ආදරේ කෙල්ලනේ මේ ඔයාලා රට ඇවිල්ලා අවුරුදු කීයද? චුට්ටක් කියන්නකො බලන්න. මම ඇවිල්ලා අවුරුදු 8 ඉවර වෙනවා. දැන් තව පොඩි දවසකින් අවුරුදු 9ක් වෙන්න එනවා. හැබැයි මං හැමදාම හිතන දෙයක් තමයි මම මේ ගෙදරට අදාවා කියලා සැහැල්ලුවෙන් හිතනවා. ඇයිද කියලා දන්නවද? අන්න එහෙම වුණොත් මේ ගෙවල් වල රස්සාව කරගෙන ඉන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඉතා ඉක්මනින් යන්න වෙයි. ඔයාලට මම මේ මතක් කරන්නේ ඔයාලා ඉන්න ගෙවල් හොඳ නැති වෙන්න පුළුවන්. ඔයාට හොඳ නැති වුණත් ඔයා යන්න ලං වෙලා නම් ඔයා ඉද්දින් හරි තව කෙනෙක් ඕගොල්ලෝගේ ගෙදරට ගේනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ෆැමිලි එකේ ගෙවල් වෙල කට්ටිය එනවා. එතකොට සමහරුන්ට වරදින තැනක් තියෙනවා. දැන් මං ඉතින් අවුරුදු 10ක් විතර මේ ගෙදර මමයි රජා කියලා හිතාගෙන රැවටෙනවා. ඔයාලා දැක්කද සෞදියේ එකම ගෙදර අවුරුදු 25ක් වැඩ කරපු අපේ ලංකාවේ ඩ්‍රයිවර් කෙනෙකුට වෙච්ච දෙයක්. එයා යම්කිසි දෙයක් ඒ ගෙදර ගෑනු ළමයාගේ මොනම හරි දෙයක් දැක්කා. එයා හිතුවා ආදරේ වැඩි කරට මම දැන් අවුරුදු 25ක් මම තමයි මේ දරුවා ඉස්කෝලේ ගෙන්නගෙන ගියේ ආවේ බැලුවේ. ඒ නිසා මේ දැක්ක දේ මම කියනවා බාබට කියලා. එයා බොහොම උජාරුවෙන් බාබට මේක කිව්වා. වැරදි නිසා දැක්ක නිසා වැරද්ද එයා කිව්වා. උද කිව්වා බොහොම අත හොඳ සුහදව කතා කරා. හරි කිව්වා. අනේ අම්මෝ එදාම හවස ටිකට් එක ගෙනල්ලා අතට දුන්නා කැන්සල්ම කළා. ඔයාලා දන්නවද මේක ලංකාව නෙවෙයි. ඇයි මේ දේ මෙයා මට කිව්වා වගේම මගේ පවුලේ මිනිස්සුන්ට මේ දේ ගිහින් කියයි කියන. ඔයාලා හිතන විදිහෙන් නෙමෙයි මේ මිනිස්සු හිතන්නේ. ඔයාලා අපි අවුරුදු කීයක් හිටියත් මේ මිනිස්සුන්ට ඒක වැඩක් නැහැ. ඒ හින්දා මම මෙච්චර කල් දැන් මම මේ ගෙදර මේ පවුලේ වගේ ඒව නැහැ. බොහෝම කල්පනාවෙන් මේ රස්සාව රැක ගන්න ලංකාවේ ජීවත් වෙන්න අමාරු නිසා. ඔයාට ගෙදර හොඳ නැති වෙන්න පුළුවන්. මේ ගෙදර තියෙන ප්‍රශ්න ඊගාවට එන කෙනාට කියන්න එපා කවමදාකවත්. ඔය ගෙදර මාමා හොඳ නැහැ. ඔය ගෙදර ඉන්න බෑ. අපේ කට්ටිය ගාව ලස්සන වචන සෙට් එකක් එහෙම තියෙනවනේ. ඔය ගෙදර ඉන්න අරක මෙහිමයි මේක මෙහිමයි මේක මේ විදිහයි මෙහිමයි කියලා කිව්වොත් සමහරකට එයා රැඳේ ඔයාට යන්න වෙයි. එහෙම උන ගොඩාක් කට්ටිය ඉන්නවා. ඔය හිටපු ගමන් කියන්නේ කට්ටිය අනේ දන්නේ නැහැ මට යන්න කිව්වා යුනිෆෝම් එක පිටින් යන්න කිව්වා මෙහෙමයි ගියේ කියලා. හැබැයි එහෙම දුක්බර විදිහට යන කට්ටිය ඒව ගිහිල්ලා ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙන්නේ නැති තමන් ළඟ වැරද්දක් තියෙන නිසානේ. නේද? කෙලින්ම කියන උඹලා අවුරුදු මේ 5ක් නෙවෙයි 10ක් නෙවෙයි 20ක් වුණත් අපිට අදාළ නැහැ කියනවා. එහෙම කියන තැන් තියෙනවා. ඒ නිසා බොහෝම කල්පනාවෙන් ඉන්න. අපි වරද්ද ගන්නම තැන තමයි ගෙදරකින් ලංකාවේ කෙනෙක් ආවම මේ ගෙදර තියෙන සම්පූර්ණ විස්තර ටික කියනවා මෙහෙමයි කියලා. එයා ඊගාවට ওই ටික ගිහින් කියලා මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අර ලංකාවේ අපි නිකන් බෙලි කොණ්ඩවලු පටලව ගන්නවා. ඊගාවට ගෙදර මැඩම්ලත් අපි කෙරෙහි වැරදි විදිහට හිතනවා. ඒ නිසා අපිට අදාළ නැහැ. ඉන්න කෙනා දැන් මට ගෙදර හොඳ නැහැ කියමුකෝ. හැබැයි මගෙන් පස්සේ එන කෙනා මෙතන ඒ ගෙදර ඉන්න පුළුවන්. එයාට හොඳ වෙන්න පුළුවන්. ඒ නිසා අදාළ නැති දේවල් කියන්න එපා. අලුතෙන් එන කෙනෙක් ආවම අහනවනේ අනේ අක්කේ කොහොමද අර ගෙදර මාමා හොඳයිද බාබා හොඳයිද ඔය පවුල් වලින් එනවනේ යනවනේ. ඔව් හොඳයි. එච්චරයි. හිනත් යනවා. ඉතින් අපිට නරක වුණාට එන අනිත් මිනිස්සයාට වැඩට එන කෙනා ඒ ගෙදර හොඳ නැහැ කියන්නේ එනේ එකෙක් නතර වෙන්නේ නැහැනේ. යනවා. වැරද්ද කාගේද? අපේ.
එන කෙනාට කට්ට කාලා හොඳ නරක තේරුම් අරගෙන එන මිනිස්සයාට ජොබ් එක රැක ගන්න ඉඩ දෙන්න ඔයාලා. අර මේක ඇතුලේ තියෙන දේවල් කියන්න යන්න එපා. අපි දැන් හිතමුකෝ අපි මේ ගේ ඇතුලේ තියෙන දේවල් අලුතෙන් එන කෙනාට කියනවා කියලා. අන්තිමේට ටික දවසක් ගියාම උන් අපිට පහර ගහන්නේ අරකම ආයුධයක් කරගෙන. අපි කියපු දේවල්ම කියලා තමයි අපිව පන්නන්න බලන්නේ. නිසා ගොඩාක් කල්පනාවෙන් විශේෂයෙන්ම වෙන රටවල් වල කට්ටිය නෙවෙයි ලංකාවෙන් එන මව්බිමේ අපේ ආදරණීය සහෝදරියෝ එනවනේ. මොකක් පරිස්සම් වෙන්න. කරට අත දාගෙන අම්මේ පණේ කියාගෙන ගෙට එන්නේ. අන්තිමට ගේ ඇතුලේ ඉන්න අපිව තමයි දක්කන්න හදන්නේ එළියට. දැන් ගොඩක් කල්පනාවෙන් උදේ කතා කරන වචන බිත්ති වලටත් කන් තියනවා කියලා හොඳට මතක තියාගන්න. මේ ගෙවල් මෙල මිනිස්සු හොඳ වුණත් නරක වුණත් කාගේවත් හොඳක් නරකක් ඕගොල්ලන්ට අදාළ නැහැ. අපි ආවේ වැඩේ කරගෙන අපි යන්න. අර ගෙදර මාමා මෙහෙමයි මේ ගෙදර බාබා මෙහෙමයි. ළමයිගේ හොඳ නරක හොයන්න යන්නම එපා. ජොබ් එක පැත්තෙන් විතරක්ම බලන්න. මාමලා බාබලාගේ ඉන්න ගෑන් ළමයිගේ හොඳ නරක ඒගොල්ලෝ කණ එක බොන එක බුදියන එක අඳින විදිය උඩ ඇඳුම යට ඇඳුම මම මේ ඇප් එකේ දැක්කා මේ අපේ මේ තියෙන ඇඳුම් මෙහෙමයි කියලා දාලා තියෙනවා. වැඩකට නැති දේවල් කරන්න එපා. මොකද මේ මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම් කණ එක බොන එක හොයන්න නෙවෙයිනේ අපි ආවේනේ. අපි ආවේ සල්ලි හොයන්න. අපි ගෙන බලාගෙන අපි යමු. එහෙම නැති වුණේ අපිට දොට්ට දානවා අපි දන්නේම නැති වෙනවා. දැන් ගොඩාක් කල්පනාවෙන් අවුරුදු ගාණක් රස්සාව පරණුණ හැමදාම මතක තියාගන්න හැම වෙලාවෙම හිතන්න මම පරණ කෙනෙක් නෙවෙයි මම අලුත් කෙනෙක්. මේ ගෙදරට මම අලුත් කෙනෙක්. අලුතෙන් ආවේ. එහෙම කියලා පාඩුවේ ෂේප් එකේ නියම කාලේ ඇතුළත ඉඳලා ජොබ් එක කරගෙන දෙයියනේ බුදුනේ කියාගෙන අපි යමු. මොනා දැක්කත් ලොකු එක්කෙනෙක්ගේ හෝ වේවා පොඩි කෙනෙක්ගේ හෝ වේවා ඒගොල්ලොන්ගේ දේවල් අපිට අදාළම නැහැ. ඔයාලා හිතන අර වරදින තැන තමයි අපි දැන් මේ පවුලේ වගේ මේක කිව්වට කමන්නේ. මේක මාමටද මං කියන්නේ කාටද මේක කියන්න සුදුසු කෙනා. එහෙම කියලා හිතලා කියනව නේද? කවදාකවත් කියන්න එපා. කවදාකවත් හොයන්න එපා. අපිට වැඩකට නැති දෙයක් ඒක. මෙහි අපේ කවුරුවත් නැහැ. අපි ආවේ తాවකාලිකව මුදලක් අවංකවම ජොබ් එක කරලා සල්ලි ටිකක් හොයාගෙන ගෙදර යන්න ආවේ. අපිට ප්‍රශ්න තියෙන නිසා. ඒ ටික කරගෙන අපි යමු. එහෙනම් ආදරේ ගිහින් එන්න. සුබ රාත්‍රියක් වේවා ඔයාලා සියලු දෙනාට.